ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතියේ හදවත හා සමාන පුණ්‍ය භූමිය. අවුරුදු 1700කට පසුව මහසෙන් රාජ සමයෙන් අනතුරුව මෑත භාගයේ අනුරාධපුර පූජා භූමියේ ඉදිවුණු විශාලම නිර්මාණය 88 සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ ඉන්නේ අනුරාධපුර සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ. භාග්‍යතුන් වහන්සේ අයිලමේ පර්වතයක් මත බුද්ධ ප්‍රතිමා වහන්සේ 1980 වර්ෂයේ ආරම්භ කළේ. මේ ස්ථානයේ වන්දනාවේ පැමුණුණු ලංකා වාසී බොහෝ දෙනෙකුගේ ආධාර උපකාර මත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කළා. 2004 වර්ෂයේදී බුද්ධ ප්‍රතිමා වහන්සේට ආවරණයක් අවුවෙන් වැස්සෙන් ස්වාභාවික විපත් වලින් ආරක්ෂා වීම සඳහා වහලයක් ඉදි කළා. දැන් වහලය ඉරාපත් වෙමින් පවතිනවා. නැවත අලුත්වැඩියා කළ යුතු තත්වයට පත්ව තිබෙනවා. ඒ සඳහා විශාල මුදලක් ආසන්න වශයෙන් රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් ඒ සඳහා වැය වෙතයි ගණන් බලලා තියෙනවා. ඉතින් මේ කාර්ය අපිට තනියෙන් කරන්න අපහසුයි. ඒ නිසා පින් කැමැති පින්වුතුන් මේ බුදු ප්‍රතිමා වහන්සේට සෙවණ සපයන වහලේ අලුත්වැඩියා කර ගැනීම සඳහා ඔබට ශක්ති ප්‍රමාණය මේ සඳහා උපකාර කරන හැටියට අපි සාසන දයාවෙන් යුතුව මතක් කර සිටිනවා. බුදුරජාණන් වහන්සේට කරන උත්තම බුද්ධ පූජාවක් හා සමානයි මේ බුදු පියාණන් වහන්සේට සෙවණ සපයන යස්ස අලුත්වැඩියා කිරීම. ඒ සඳහා පින් කැමැති ඔබ සෑම දෙනාටම ලංකාවාසී ලෝකවාසී අපි සදහැසිතින් යුතු ආරාධනා කර සිටිනවා. මේ සඳහා අපට උපකාර කරන්න එළඹෙන වෙසක් පොහොය දවසට මේ කටයුත්ත අවසන් කරලා නැවත වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ඒ පහසුව සඳහා මේ කටයුත්ත අවසන් කිරීම සඳහා ඔබ සමගයේ දායකත්වයේ ලබා දෙන ලෙස ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.